අයිබෝවන් ක්‍රීඩාලෝකයේ නවතම තොරතුරු එක්ක අද සිට සෑම මාසකම තුන්වන සති අන්තයේ විශ්ව ස්පෝර්ට් නිවුස් 7+24 සමගින් ඔබේ ආනන්දයට මම චමු විහාබටගොඩ ප්‍රථමයෙන් දකින්නේ ක්‍රීඩාලෝකයේ සිරස්තල. ක්‍රීඩා තරඟ පාවාදීමක් හේතුවෙන් සචිත්‍ර සේනානායකට විරුද්ධව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා. ශ්‍රී ලංකා රග්බි පිළ දකුණු කොරියාව හමුවේ පරදි. ලෝක වාර්තා බිඳ දමමින් ෆින් ඇලන්ගෙන් සුපිරි ඉනිමක්. වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී මුදලට තරඟ පාවා දීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා කොට තිබේ. ක්‍රීඩාවලිය සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරඟ පාවා දීමේ චෝදනා යටතේ අධිකරණය හමුවෙන් නඩු පැවරුණු පළමු අවස්ථාව මේ බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඉදිරිපත් කළේය. එමෙන්ම තරඟ පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මේ විය හැකි බවද ඔහු පැවසීය. 2020 වසරේ නොවැම්බර් මාස 21 සහ එම මාස 22 වනදා අතර කාල සීමාව තුළ මුරුසිදිවයිනේදී සහ හම්බන්තොට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරඟාවලියට සහභාගී වූ කලම්බෝ කිංස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරඟ පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා චෝදනා නගා තිබේ. 2027 ලෝක කුසලාන රග්බි තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ආසියානු සුපිරි කණ්ඩායම හදන තරඟවටය ආරම්භයෙන් ශ්‍රී ලංකාව සිය පළමු තරඟයට පිවිසෙද්දී ඔවුන්ගේ ප්‍රථම තරඟ බවට පත් වූයේ ප්‍රවීණ රත්නකරයායි. දකුණු කොරියාවට එරෙහිව ඉතිහාසයේදී කිසිදු දිනකදී ජාත්‍යන්තර රග්බි තරඟයක් ජයගෙන නොතිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ පළමු අර්ධයේ සිට තීනු සටනක නිරත වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම අර්ධය නිමවන විට ලකුණු 17ට 14ක් ලෙස පෙරමුණ ගත්තා. පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුෂිඩ් දොරේ සහ පසිදු බණ්ඩාර උත්සාහ දිනුම් වාර්තා කළා. දෙවැනි අර්ධයේ ආරම්භයේදී ලහිරු තිලකරත්න සහ හේෂෝන් ජැන්සන් උත්සාහක දිනුම් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 29ට 21ක් දවා ඉදිරියට රැගෙන ගියේ ජයග්‍රාහී බලාපොරොත්තු දල්වමින්. නමුත් තරගයේ අවසන් විනාඩි 20දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නොසිතූ ලෙස දකුණු කොරියාව තරගයට අවතීර්ණ වෙමින් උත්සාහක දිනුම් 3ක් ලබා ගත්තේ මෙම තරගයෙන් ලකුණු 38ට 34ක ජයක් වාර්තා කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගෙන් තියුණු පරාජයක් අත්විඳගත් අතර ශ්‍රී ලංකාව හොංකොං කණ්ඩායම සමග ජූනි මාස 22 වෙනිදා තරඟ වැදීමට නියමිතයි. ලොව ඕනෑම පන්දුවාර 20 තරගයකදී ඉනිමකදී වැඩිම පරිපාල සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව පිළිටවන්නට නව ශ්‍රීලන්තයේ ෆින් ඇලන්ට හැකියාව ලැබිණි. ඒ ඇමරිකාවේදී ආරම්භ වූ 2025 MCL ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ වොෂින්ටන් ක්‍රීඩක කණ්ඩායම සමග පැවති තරගයේදී දැවැන්ත 6 පහර 19ක් එල්ල කරයි. සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝර්න්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ෆින් ඇලන් එහිදී පන්දු 51කින් ලකුණු 151ක් රැස් කළේ 4 පහර 5ක් සහ 6 පහර 19ක්ද සමගයි. එහිදී ෆින් ඇලන් පන්දු 49කින් සිය ලකුණු 150 සම්පූර්ණ කරමින් එම සීමාවට වේගයෙන් පැමිණි ක්‍රීඩකයා බවට පත් වුණා. ෆින් ඇලන්ගේ සුපිරි නිම නිසා තරගෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝර්න්ස් කණ්ඩායම ලකුණු 123ක ජයක් වාර්තා කළා. ක්‍රීඩා ලෝකයේ තොරතුරු අදට අවසන්. හමු වෙනවත ලබන සතියන්තයේ ව්‍යාපාරික පුවත් සමග. ඔබට සුබ දවසක්.